ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. නැති අද ආවා මම සිංහරාජේ තේම එකගෙන ඇවිල්ලා මේ ඉන්නේ ගමන් එයා නානවා මේ ගොලේ මේ කැපුණ ඇල්ල ඉන්නේ. ඊට පස්සේ ඉතින් මම ඉතින් ඔයාලට ඉතින් පොඩි විස්තර ටිකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගහක මොලක් හැදිලා තියෙන විදිය දැකලා තමයි මම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන්නේ ගහේ මුල නැවිලා ගිහිල්ලා මේ තියෙන පොට වැල් පොට මේ අපි කියන මොනර පහුරු ගහ මෙතන තමයි ගෙඩි හැදෙන්නේ. මේ සිංහරාජයේ තියෙන කැකුණැල්ල උඩ පැත්තේ ඉඳගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ පහළ පේන තැනින් පොළවල් දෙකක් යා වෙනකම් මාත් එක්ක ආපහු යනවා. උඩ පෝල් එකක් තියෙනවා කැකුණැල්ලේ උඩේ. ඒක නාන්න හොඳ තැන. මේ තියෙන්නේ ගම් මී ගස් මී වර්ගයක්. ගාවල් අයින් හැදෙන හින්දා ගම්මී කියලා තමයි මේකට කියන්නේ. මේ තියෙන්නේ බේරු කියන්නේ ඉස්සර කාලේ වහලවල් හේලි කරනකත්තු කොළ වර්ගයක්. මේ කොළ වර්ගය ගත්තහම තියෙනවා අවුරුදු 10 15ක් වහලක හැවිලි කරලා තියෙන එක වහලේ තියෙනවා. කුස්සිය එක වගේ නම් කුස්සිය වගේ නම් අර දුම් අදින නිසා අවුරුදු 50ක් 60ක් වගේ කාලයක් වුණත් තියෙනවා බේරු. ඒ තියෙන කරඳ ගහ. ගල් කරඳ. සිංහරාජේ බහුලව දකින්න තියෙන ගස් වර්ගයක්. ගල් කරඳ. මේක තියෙන බටයක් වගේ ඒ කරඳ මේක කෝඹි කූඩු හදා ගන්න ඉදලා දැන්ටත් කෝඹි ඉන්නවා මේකේ. මේ තියෙන නාගහක් ටිකක් ලොකු නාගහක්. නා කිව්වහම මේක සිංහරාජේ හොඳ නායක නෑ. මේකට කියන්නේ දියනා කියලා. දියනා මේ වලවනේ මේ තියෙන පාස්සි හැදිලා ගහේ මුලේ තමයි පාස්සි හැදිලා තියෙන්නේ. විවිධාකාර ලස්සන පරිසර මේ නරඹන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ආහාර තේදුනකුත් පායලා තියෙන කැකුණැල්ලේ අද. අද අවුව වැටිලා අද පොඩ්ඩක් වැස්ස අඩුයි. සිංහරාජයට හැමදාම වහිනවා. අද වැස්ස අඩු දවසක්. දැන් අවුව පායලා හොඳට තියෙනවා. රම්වන් පාටේ කහ පාටට වගේ පේන බේරු ගස් වල දළු.
මේ තියෙන වල් දූරියන්. ඒකේ නම තමයි කටබොඩ. වල් දූරියන් කියලා කියනවා කටබොඩ පැලය. ඒක අපිට කැමට ගන්න දෙයක් නැහැ. සත්තුන් නම් කන දඬුලේන පිලව වගේ සත්තු ඒ ආහාරයට ගන්නවා වල් දූරියන් ගෙඩි. මෙතන බෙදිදෙල් පැලයක්. බෙදිදෙල් කියන්නේ ආහාරයට ගන්න හොඳ කෑම. ඔය වාත අමාරු වගේ වාත රෝග වගේ ඒවට හොඳම කෑමක් තමයි බෙදිදෙල් කියන්නේ. මේක පැලයක්. ලෝදිය ගහ. ලෝදිය පඳුරු සහිත. බලන්න බේරු කොලේ ලස්සන. බේරු දලු. මෙතන මුස්සන්ද. මුස්සන්ද කියලා කියන්නේ කැඳ බොන්න ගන්න ඖෂධීය ශාකයක්. මුස්සන්ද. දෙමන අයියාගෝනේ ඔයාලගෙන් මම අද දෙවෙනිට සමු ගන්නවා. තවත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු. කිතුල් මල් කර්මාන්තේ මේ දවස්වල කරන්න. ඒක නිසා මේ සංචාරක කර්මාන්තේ තමයි මේ දවස්වල නියැලෙන්නේ. ඒ ආපු ගමන් තමයි අපේ ආපු සංචාරකයන් නාන ගමන් තමයි මේ ඔයාලට මේ වීඩියෝ දෙන්නේ ආයේ. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඔයාලගෙන් අද දිනයට සමු ගන්නවා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. උත්සාහයි.